හරි ඉතින් මේ ඔයාලටත් පුළුවන් මේ ඔයාලගේ Facebook account වල මොන හරි issues තියෙනවා නම් හදාගන්න. අපි අද මේ හදන්න යන්නේ පසින්දු සඳරුවන් කියන මල්ලිගේ you earning from Facebook content monetization expired කියලා වැටලා තියෙනවා. මේ account එක මේක setup කරලා දෙන්න තමයි අපි හදන්නේ. අපේ Facebook consultation service එක යටතේ තමයි මේක කරලා දෙන්නේ. તો මේක ඕනම payout සම්බන්ධ සහ ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳන්න පුළුවන් හැම ප්‍රශ්නයක්ම අපේ consultant service එක ඇස්සේ paid consultant service එක වට payment එකක් කරලා අපි හරහා වැඩ ටික කරගන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් මේකේ දැන් මේ payout setup එක අපි හදන්න යන්නේ මේක you earning from Facebook content monetization expired කියලා තියෙනවා. ඒතර දැන් මෙයාගේ මේ on the way කියලා වැටිලා මේක අලුත් account එකක් ඇත්තටම. ඉතින් හරි මෙතන යමු finish setup කියන එකට. මෙයා මේ final setup එක tax add your tax info කියන එක තමයි මෙයා මේ complete කරලා නැති. ඒක issue එකේ personal details එක ඔක්කොම complete කරලා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒතර මම add tax info කියන එකට යනවා. login as පසින්දු කියලා දෙනවා. ඉතින් දැන් මම මේක consultation එක මේ යටතේ මේකේ details එක complete කරගෙන යනවා. කරගෙන ගිහිලා දැන් මෙයා tax form එක දාලා මෙතන incomplete වෙලා තියෙනවා. මේක issue එකක් තියෙනවා. මේක update වලට ගිහිලා බලමු අපි මේක update කරගන්න පුළුවන්ද කියලා. එතනින් අප්ඩේට් කරගන්න බැරි නම් අපිට වෙන ඔප්ෂන් එකකට යන්න වෙනවා. ඉතින් මේක මම මේ ට්විසෙට් මේ ටික කම්ප්ලීට් කරගෙන ඔයාලට ෆයිනල් ස්ටෙප් එකේදී පෙන්නන්න. කම්ප්ලීට් කරලා W8 ෆෝම් එක තමයි මේ ටැක්ස් වලට US ටැක්ස් වලට අදාළ අපි පිටින් ඉන්න කට්ටියක් වුණත් US වල නොවුණත් ඊට අදාළ ටැක්ස් ඉන්ෆර්මේෂන් ඩීටේල්ස් ඇඩ් කරලා මේක මම ස්ලෝ කරනවා දැන්. හරි ඉතින් ඔයාලා දකින්න ඇති අපි ස්ටෙප් බයි ස්ටෙප් ගිහිල්ලා යුනයිටඩ් ස්ටේට් වලට මේක ලස්සනට ටැක්ස් ඉන්ෆර්මේෂන් කම්ප්ලීට් කරලා ෆයිනල් ස්ටෙප් එකේදී අපි දැන් මෙතන ඩන් දෙන්න තියෙන්නේ. අපි දැන් මෙයාගේ issue එක දැන් reslow වෙයි අප්ඩේට් කරමු. හරි එතකොට බලමු මෙතන තව මොන හරි තියෙනවද කියලා ඩන් දෙමු. හරි අපි රීලෝඩ් කරලා බලමු මේක ප්‍රශ්න විසඳිලා තියෙනවද කියලා. හරි වැඩි ගොඩ ප්‍රශ්න විසඳිලා තියෙන්නේ. transaction දැන් කරන්න පුළුවන්. මෙයා තාම earnings කරලා නැහැ මං හිතන්නේ not payable. හරි ඩොලර් 1යි නෑ මෙයාගේ payments වගේක් තියෙනවා. කලින් accounts වල මේ බලන්න monetization ඩොලර් 20 46යි 6 හොඳයි. ඉතින් earnings ටිකක් කරලා තියෙනවා. මේ accounts වල බලන්න පුළුවන් මෙයාගේ මේ not payable කියලා වැටලා තියෙන අර error එක නිසා තමයි. දැන් නම් හරි මේක අපි දැන් හදලා තියෙන්නේ. කොහොමද මේක ඩොලර් 46යි නම් payments කරන්නේ නැහැ. bank details නම් මම නෙමෙයි මේක ඇඩ් කරේ. එයා ඇඩ් කරලා තිබ්බේ. ඉතින් මම ඔන්න දැන් මෙයාගේ ප්‍රශ්නේ 100%ක් විසඳනවා. මේක එක account එකයි තියෙන්නේ. හරි ඉතින් ඔය ටික තමයි ඉතින් දැන් මේකේ ප්‍රශ්නේ අපි ලස්සනට අපි විසඳලා දුන්නා. ඉතින් වැඩි ගොඩ ඔන්න W8 form එක verify වෙලා තියෙනවා. ඉතින් ඔයාලට ඔන්න මේ වගේ මොන හරි issues තියෙනවා නම් verify කරගන්න ඕන නම් කතා කරන්න අපි වැඩි ලස්සනට කරලා දෙන්න. ඕනෙම ප්‍රශ්නයක් තියෙනවා payout setup ඇතුළේ ඕනෙම ප්‍රශ්නයක් තියෙනවා නම් වැඩි ලස්සනට කරලා දෙන්න පුළුවන් අපිට. කතා කරන්න අපේ නම්බරේ 071 755 40 25. ඒ වගේම අපේ e-master learning academy තියෙන මේ course එක follow කරොත් ඔයාලට බය නැතුව මේක ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කිසිම issue එකක් නැතුව. හරි එහෙනම් ජය වේවා වැඩේ කරන්න. ඔයාලා මේ e-master learning academy අපේ වීඩියෝ කෝස් එක හරි ඉන්ඩිවිජුවල් කෝස් එක හරි බයි කරන්න ඕන නැත්නම් අපේ traffic followers service ඒ වගේම monetization approval වලට අදාළ traffic followers service වගේම ඔයාලට පුළුවන් ඔයාලට ඕන වෙන සර්විස් එකක් ගන්න accounts buy කරන්න ඕන අපිට කතා කරන්න අපේ නම්බරේ 071 755 40 25 ලස්සනට විසඳලා වැඩේ කරලා දෙන්න.